රජ්ජුරුව පිනට ලෝභයි. ඒ නිසා මොකද්ද කරන්නේ? රජ්ජුරුව වටේට පොඩි ප්‍රාකාරයක් දාලා තිබ්බේ. ලණුව මොකක් හරි කම්බි ඇදලා හරි මොකක් හරි කරන්න ඇති. ඒ රජ්ජුරුව ඇතුලේ වැඩට එන අය වැඩ කරලා යනකොට පඩි අරන් යන්න ඕනේ එදා. හාල් පොල් සීනි ඒවා දෙනවා. ඊළඟට කහවණු දෙනවා. මේ විදිහට කිසි කෙනෙකුට නිකන් ගැඩොලක් දෙන්න බෑ. වැඩ කරන්න බෑ මහසෑයේ. මේ මහසෑයේ නිකන් වැඩ කරන්න බෑ කිසි කෙනෙකුට. කොම් පඩියටම කරන්න ඕන. ඊට පස්සේ දැන් ඔන්න ගැඩොල් බැඳගෙන යනකොට පින්වත්නි එක ස්වාමීන් වහන්සේ නමකට හිතුණා මේ චෛත්‍යයට මං උදව් කරන්න ඕන නිකන්. ඇයි යන ඔක්කොට මොන හරි දෙනවනේ වැඩක් කළොත් මොන හරි දෙනවා. මල් ඇවිල්ලා පූජා කරලා යන්න පුළුවන්. එක ස්වාමීන් වහන්සේ නමක් එළියෙන් මැටි ටිකක් අනලා ගුලියක් හදාගෙන මල් මිටක් අරන් මල් මිටේ මෙහෙම තියාගෙන හංගගෙන ආවා. ඇවිල්ලා වටේ පැදකුණු කළා. චෛත්‍ය හදද්දී වඳිනවා. පැදකුණු කළා අර ගැඩොල් බඳින එක්කෙනාට මැටි පිට දුන්නා. දැන් අරයා මැටි දාන්න යනකොට මේක අමුතු මෙන්ටක්. මූණ දිහා බැලුවා. බලනකොට ස්වාමීන් වහන්සේ නම ඊට කිව්වානේ කියලා පොඩ්ඩක් ඔළුවෙන් කිව්වා. මේක සේව් කරලා දාන්න කියලා. ඊට පස්සේ මෙයා ඉතින් කොහොම හරි කලබලෙන්නේ වැඩ කරගෙන යන ගමන්නේ මැටි දැම්මා. හැබැයි මෙයා එක්කෙනෙකුට කිව්වා අද හාමුදුරනම කොහෙන් හරි පිටින් මැටි ගෙනල්ලා දුන්නා කියලා. මේ කතාව රජ්ජුරුවන්ට කියනවා. රජ්ජුරුව මොකද කළේ? එක ඇමතියෙකුට මේ පැවරුවා. එයත් එක්ක කතා බහ කළා ඔය හාමුදුරුව කොහොම හරි හොයාගන්න. ඊට පස්සේ කිව්වා ඒ හාමුදුරුව ආගන්තුක හාමුදුරුවම නිතර දැකලා නැහැ. මේ ළඟදී ඇවිල්ලා තියෙන්නේ. හොයාගන්න පුළුවන් කිව්වා. දවසක් වඳින්න ඉද්දී අර මේ වඩු බාසන්න පෙන්නවා පෙදරේරුවා අන්න අර අය හාමුදුරුව තමයි මැටි ගුලිය දුන්නේ. ඊට පස්සේ රජුරන් නැමෙතුමා ගිහිල්ලා කිව්වා හොයාගත්ත හාමුදුරුව. කිව්වා ඔය හාමුදුරුවෝ එනං ජයසිරි මහ බෝධින්වහන්සේ වඳින්න යනකොට හොඳ පිච්ච මල් ටිකක් තියාගෙන හිටපන්. බෝධින්වහන්සේට වඳින්න මල් සුවඳ කුඩු සුවඳ මැටි තියාගෙන හිටපන්. කොළ පූජා කරපන් කිව්වා. ඉතින් එයා බෝධින්වහන්සේ ළඟ ඉන්නවා අර ස්වාමීන් වහන්සේ යන වෙලාවට. කොළ මල් ගොඩාක් දීලා සුවඳ මැටි ටිකක් දීලා බෝධින්වහන්සේට පූජා කරන්න කිව්වා. බෝධින්වහන්සේට පූජා කළා ආවට පස්සේ කිව්වා අර එදා මේ මැටි පිටක් දුන්න එකට පඩියට තමයි ඔක රජ්ජුරුව දුන්නේ කියලා. ඉතින් අර හාමුදුරන්ට දුක හිතුණා. ඇයි මට මගේ එකට මේ ගනුදෙනුවක් කළේ කියලා. ඊට පස්සේ ඇමතිතුමා කියනවා අනේ අපේ රජතුමා මේ පුණ්‍ය ලෝභයට පින් කරගන්න තියෙන ආසාවට ඔහොම කරනවා මිසක්කා ඔබ වහන්සේ මැටි පිටක් පූජා කරපු පිනට අකනිටා බ්‍රහ්ම ලෝකයේ දක්වා මල් සුවඳ දුම් මේවා පූජා කළත් පිරිකර ලැබුණත් ඒ පින සමාන වෙන්නේ නැහැ. ඊට පස්සේ මේ ස්වාමීන් වහන්සේට සතුටු ඉතින් වන්දන මන කළා. තවත් ස්වාමීන් වහන්සේ නමකට ආස හිතුණා මහසෑයට ගැඩොලක් පූජා කරන්න. ඒ කාටවත් පිටින් මොනවක් ගේන්න දෙන්නේ නැහැ. මේ ස්වාමීන් වහන්සේගේ අඳුරන දායක මහත්තයෙක් මහසෑයේ වැඩ කරනවා. මෙයා මේ ස්වාමීන් වහන්සේ දායක මහත්තයෙන් ඇහුවා ගැඩොල් කොච්චර දිග පල්ලද? අරයා කිව්වා මෙච්චර දිග පල්ල ඝනකම ඔක්කොම කිව්වා. මේ ස්වාමීන් වහන්සේ හුඹහක් කඩාගෙන වැටිච්ච තැනකින් මැටි අරන් ඇවිල්ලා සුවඳ මේ වතුරෙන් අනලා පිරිත් කියා ගැඩොලක් හැදුවා. ගැඩොලක් හදලා ඒ ගැඩොල හිමීට සිවුර ඇතුලේ දාගෙන ඇවිල්ලා මෙතෙන්ට ඇවිල්ලා මල් ටිකක් පූජා කරන අටින් ගිහිල්ලා අර ගැඩොල් දැන් වඩු වාසනේ මෙහෙම අතින් ගැඩොල් ගන්නවා මෙහෙම තියනවා බඳිනවා මෙහෙම ගන්නවා මෙහෙම තියනවා බඳිනවා අර හිමීට පිටිපස්සෙන් ඇවිල්ලා හොර රහසේ අර අතට දුන්න ගැඩොල දැන් මෙයාගේ අතට දෙන්න පොඩ්ඩක් බර වෙනස් වගේ කියලා දෙන්නා දැනුණාට පස්සේ මූණ බැලුවා ආයි කතා කරගෙන ඉන්න වෙලාවක් නෑ ඒ ගැඩොල තියලා බැන්දා හැබැයි මෙයාත් එක්කෙනෙකුට කිව්වා අද හාමුදුරනමක් මොකක් හරි ගැඩොලක් ගෙනත් දුන්නානේ මට ඔන්න කතාව ගියා ආයෙත් රජුරණික හොයපන් කියලා. හාමුදුර හොයාගත්තා. ඊට පස්සේ මේ ස්වාමීන් වහන්සේත් එක්ක යාළු කෙරුවා රාජපුරුෂේ. යාළු කළා ඔබ වහන්සේ කොහෙද ඉන්නේ? කින්ද මන්ද කවදද යන්නේ? එහෙම කියලා අහලා අහවල් දවසේ මං යනවා කිව්වට පස්සේ ඒ යන දවස් ඔක්කොම අහගෙන එදාට සිවුරු පිරිකර ගොඩාක් පිරිකර මල්ලක් හදාගෙන දැන් මෙයත් පිටිපස්සේ යනවා හාමුදුරුවොත් එක්ක. කොහෙද යන්නේ? මේ මගේ යාළුවා හාමුදුරනමක් ඉන්නවා බලන්න යනවා කියලා ටික දුරක් ගිහිල්ලා අනේ ස්වාමිනේ මට ටිකක් අමාරුයි වගේ මේ බෑකේ ගන්නකො කියලා බෑකේ දුන්නා. දීලා කිව්වා අහවල් ගමේ අර අහවල් තැන අපේ
මේ ස්වාමීන් වහන්සේ නමක් ඉන්න උන්වහන්සේ බලන්න කියලා මං ආවේ කියලා ටිකක් වෙලා කතා කරලා කිව්වා මේක ඔබ වහන්සේට දෙනවා කියලා පිරිකර ටික දීලා කිව්වා. ඔය පිරිකර ටික දුන්නේ රජ්ජුරුවෝ. අර එදා ගැඩොලක් දුන්න එකට හිලව්වට කියලා. අර ස්වාමීන් වහන්සේගේ ඇස් වලින් කඳුළු වැටුණා කියනවා. අනේ මම කරපු දුර්ලභ හොර රහස කරගත්ත පින ඇයි ගන්න දෙනුවකින් නැති කළේ කියලා. පින්වත්නි ඊට පස්සේ ඇමෙතුමා හරි ප්‍රඥාවන්තයි. ඇමෙතුමා කියනවා ස්වාමීනි රජ්ජුරුවෝ ලෝභකමට ඔය කලා මිසක් පුණ්‍ය ලෝභයට ඔබ වහන්සේට මෙහෙම පිරිකර මහා සෑයට ගැඩොලක් පූජා කරපු පිනට අටපිරිකර අකනිටා බ්‍රහ්ම ලෝකයේ දක්වා ගොඩ කළා දුන්නත් ඒ පිනට විපාකෙ